ඔයා බ්‍රෑන්ඩ් නිව් Lamborghini එකක් ගත්තොත් මොකද කරන්නේ? ආතල් එකේ drive කරනවා නේද? ඒත් හැබැයි Liberty Walk එකෙන් කරන්නේ ඒක ෆැක්ටරි එකෙන් ආපු ගමන් කීයතක් අරගෙන කෑලි කෑලි වලට කපන එක. ඉතින් දිලිස ආයිලබ Liberty Walk. ඒ කාලෝ කියන කැරලි කාර්යයන් ගැන තමයි අද කතා කරන්න යන්නේ. Liberty Walk එකේ නිර්මාතෘ තමයි වතාරු කතෝ. එයාගේ ෆිලොසොෆි එක සරලයි. ඕනම කාර් එකක් Tamanට ඕන විදිහට modify කරන්න නිදහස තියෙන්න ඕන කියන එක තමයි එයාගේ ෆිලොසොෆි එක. ඒත් හැබැයි යාලා කෝටි ගානක සුපර් කාර් එකක බොඩි එක කපලා ඒකට බෝඩ් වලින් white fenders හයි කරද්දි සමහරව කියනවා ඒක නිකන් හරියට මොනාලිසා චිත්‍රය උඩ ග්‍රැෆිටි ආර්ට් කරනවා වගේ අපරාධයක් කියලා. ඒත් හැබැයි තවත් සමහරව කියනවා ඒක තමයි නියමම කලාව කියලා. මේ බෝටම් ෆෙන්ඩර් ස්ටයිල් එකේ ඉන්නේ ජපානයේ පරණ බොසොසුකු සහ ශකුතන් කා කල්චර් එකෙන්. ඒ කියන්නේ පාරේ නීති වලට විරුද්ධව තමන්ගේ වාහන පුළුවන් තරම් පහත් කරලා ඇග්‍රෙසිව් විදියට හදපු කැරලි කාරේ ස්ටයිල් එකක්. කතෝසන් කාරනේ ඒ ස්ට්‍රීට් ලෙවල් කැරල්ල Ferrari Lamborghini වගේ high end සුපර් කාර් ලෝකෙට අරගෙන එන එක. අද Liberty Walk කියන්නේ නිකම්ම ටියුනින් ගරාජ් එකක් නෙමෙයි. ඒක ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්, ලයිෆ් ස්ටයිල් එකක්. එයාලා RWP එකේ අකරණකයි වගේ තනියම වැඩ කරන ආටිස්ට් කෙනෙක් නෙමෙයි. එයාලා ලෝකෙටම බොඩි කිට්ස් විකුණනවා. ඕනම කෙනෙක්ට තමන්ගේ සුපර් කාර් එක විනාශ කරගන්න අවස්ථාවක් දෙනවා. ඒක තමයි එයාලගේ Liberty එක. ඉතින් Liberty Walk කියන්නේ සුපර් කාර් එකක් මෙහෙම තියෙන්න ඕන කියන නීතිපොත ඉරලා විසි කරලා දාලා ඒ වෙනුවට තමන්ගේම නීති හදාගත්ත කාකාච් එකේ ඉන්න දරුණම ඒ වගේම නිර්භීතවම පංක් රොකස්ලා. ඉතින් ඔයා Liberty Walk එකට කැමතිද නැද්ද? සුපර් කාර් එකක් මේ විදිහට කපන එක හරිද වැරදිද? ඔයා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ රිබේට්ස් ලා ගැන තව දැනගන්න අපේ වෙජ් එක ෆලෝ කරන්න.